සංඝ සමාජයේ සැපත අපිට සැපත. මම සංඝයා ප්‍රමාණ කරන්නේ කොහොමද? උන්වහන්සේ පොඩි හාමුදුරුවමක් කිය, උන්වහන්සේ ලොකු හාමුදුරුවමක් කිය, උන්වහන්සේ අරණිකාය, මේනිකාය මට වැදගත්. සංඝයාගේ ප්‍රශ්න උන්වහන්සේලාගේ සමාජය තුළ විසඳලා තියෙන්නේ. එතන ඉන්න ගිහියෙක් මම සංඝනායක කෙනෙක් වෙන්න හදන්නේ. ඒ නිසා අපේ සමාජ ගිහියන්ට තියෙන අර්බුදය සංඝනායක පදවි දැරීමේ ආසාව. ඒවත් අයින් කරගන්න. පන්සිල් ගන්න පුළුවන් දෙයක් සිල්පද 227ක උපසම්පදා සීලය යොසන්න කලින් පංචශීලයේ සමාදන් වෙලා ඉමු. යන්න අවසරයි එනම් මට මේ අවස්ථාවට ආරාධනා කරපු පොඩි හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උන්වහන්සේගේ ලොකු හාමුදුරන් වහන්සේට තව බොහෝ කල මේ ශාසනය ශෝභමාන කරමින් නිදුක් නිරෝගීව වාසය කරන්න දීර්ඝායුෂ ලැබේවා. වහන්සේලා තමයි මේ ජාතියේ ආයුෂ හදන්නේ. මේ ජාතියේ ආයුෂ කනන මහ තෙරුන් වහන්සේලා යතිවරයන් වහන්සේලා එකින් එක නම පහන් සිල නිවියන් වාසේ නිවියන කාලේ ඔබ වහන්සේලා සිවුර දරාගෙන වැඩ ඉන්නා නිසාම ඒක ශාසන ස්වභාවයක්. ඒක හිතට නෙතට ප්‍රිය දසුණක්. මම ජීව විද්‍යා ගුරුවරයෙක් වුණාට මම භෞතිකවාදයේ සරණ ගියපු කෙනෙක් නෙවෙයි. මම ශාස්ත්‍රවාදයේ විශ්වාස කරන කෙනෙක්. හැබැයි යන්න කලින් මේ කතාව තියෙනවා විනාඩියකින් කියන්නද? මට මේ ළඟදී හරි අතිපණ්ඩිතයෙක් මුණ ගැහුණා. මම මේ නම් කියන්නේ මුණ ගැහුණාම මම ඇහුවා ඇයි ඔබතුමා මේ සංඝ සමාජය විවේචනය කරන්නේ? වය නැද්ද මේ මිනිස්සු තරහ වෙන්නේ? ඊට පස්සේ කිව්වා මට ප්‍රශ්නයක් නැහැ. මට කවුරුත් හතුරු නැහැ. කවුරුත් ඔය කිව්වට මට එහෙම ගහන්නේ නැහැ. හැබැයි කියලා කිව්වා මේ උදාහරණ කීපයක් කිව්වා අපේ රටේ ප්‍රසිද්ධ චරිත ඒ අයත් ඔය සමහර අය විවේචනය කරනවා. ඒ අය පාරට බහිනකන් ඉන්නේ කිව්වා මිනිස්සු ගහන්න. මිනිස්සු ගහන්න බලාගෙන ඉන්නේ ඒ අයට. හැබැයි මට කිසි කෙනෙක් අද වෙනකම් මොකක් කියලා නැහැ. හාමුදුරුවන්ට වැන්නා කියලා. මං කිව්වා ඒක තමයි හේතුව. හාමුදුරුවරු ගහන්න බයින් හුරු කරන්නේ. ඒ හින්දා ඔබතුමා මුඩිනවා ඉන්නේ. හොඳේ. හාමුදුරුවෝ පන්සලට ආපුවම කියන්නේ කැත්තක් අරගෙන අසවලට කොටපන් කියලා නෙමෙයි. හාමුදුරුවෝ කියන්නේ පින්වත ඉවසන්න. ඒ හින්දා අපරයට පුළුවන් හාමුදුරුවන්ට බැලගෙන ඒ නිසා මේක හරි උදම්මනන්න ඕන දෙයක් නෙවෙයි ඈ. ස්වාමීන් වහන්සේලා පරිස්සම් කරගන්න.